ඉස්සර කාලේ පරණගේ විසුමේ මෙන්න කතන්දරයක්. දැන් මේ කාලේ අපිටත් වදිනවා ආමුද තව සැරයක්. ඉස්සර කාලේ පරණගේ විසුමේ මෙන්න කතන්දරයක්. දැන් මේ කාලේ අපටත් වදිනවා ආමුද තව සැරයක්. ඔන්න ඉතින් ඔය කාලේ අතරතුර වැන්ද බුවක් දිය පුතු සමගා ඒ සන්තකටම තිබුණේ පිටිමිටයි ඒකෙන් රොටියක් පුතුට සදා දෙන්නට අදිටන් කරගත්නේ මව දර අහුරක් අහුරන්න ගියා. එලියා නම් ලද දිවැසිතුමානෝ අප සමිඳුට සේවය කරනා වැන්දබුවගේ පෙර මගට ඇවිල්ලා මේ ලෙස අයදීමක් කෙරුවා. වතුර ටිකක් ඕනෑමයි තිබහට ආහාර ටිකක් ඕනෑ කුසගින්නට. ඉස්සර කාලේ පරණගේ විසුමේ මෙන්න කතන්දරයක්. දැන් මේ කාලේ අපිටත් වටිනවා ආමුද තව සැරයක්. ඉස්සර කාලේ පරණගේ විසුමේ මෙන්න කතන්දරයක්. දැන් මේ කාලේ අපටත් වටිනවා ආමුද තව සැරයක්. රොටිය හදන්නයි දර අහුලන්නේ ඉන්පසු මරණය තමයි තිබෙන්නේ. මොනවා කරන්නේ මම නොදනින්නේ. හෙට ගැන ඇති බර හදින් දුරැරලා දෙනු පළමුව මට රොටියක් සදලා දෙව්වා සිරි නොඅඩුව අත්දැකලා පිනහෙනු නවලොව දෙසනෙත් යොමලා